back to my YouTube channel. අද ඔයාලව මාත් එක්ක ලොකු ගමනක් එක්කන් යන්නයි හදන්නේ. ගොඩ දවසක ඉඳලා ප්ලෑන් කරලා ඉඳලා අවසානට සක්සස් කරගත්තු අපේ ඩ්‍රීම් එකක් ගැන තමයි කියන්න යන්නේ. අපි ගොඩක් දවසක ඉඳලා අපේ කැම්පස් එකේ යාළුවෝ හිතාගෙන හිටියා සිරීපාද යන්න. ඉතින් යන්න බැරුව ගියා. ඒ වුණාට මේ පාර වාරේ අපි කොහොම හරි යන්න තීරණය කරා. කැම්පස් එකේ ඉඳලා තමයි යන්න පටන් ගත්තේ. මුලින්ම කැම්පස් එකේ අපේ පන්සලට බාරයක් ගැට ගහලා ඊට පස්සේ දවසේ තමයි අපි යන්න ලෑස්ති වුණේ. ඉතින් පහවදා උදේම අපි කැම්පස් එකෙන් පිටත් වුණා. පාන්දර 5 බස් එකේ මට මතක විදියට 3:00 විතර ඉඳන් අපි ඇහැරිලා අපි තෝරගත්තේ වැල්ලවාය නුවරඑළි හැටන් පැත්තෙන් යන රූට් එක. අපි කැම්පස් එකේ ඉඳලා මාතර කල්මුනේ බස් එකේ වැල්ලවායට ඇවිල්ලා වැල්ලවායෙන් තමයි නුවරට යන බස් එක ගත්තේ. අපි ගියේ නුවරඑළියට. නුවරඑළියේ ටවුන් එකෙන් දවල්ට කෑම කෑවා ටැමිල් රෙස්ටෝරන්ට් එකකින්. අපි කට්ටියම දවස් 3ක් පේ වෙලා ගියේ. ඉතින් ඒ නිසා මස් මාළු ඒ මුකුත් කෑවේ නැහැ. වෙජි ෆුඩ් එකක් තමයි ඕඩර් කරේ. ඒ නිසා ලොකුවට සෙට් උනේ නැහැ අපිට. අපි ටවුන් එකෙන්ම ඕන කරන දේවල් ගන්න හිතාගත්තා. සීතට ඕන කරන දේවල්. හැබැයි පස්සේ තමයි තේරුනේ හෙන්න මෝඩකමක් කරේ කියලා. මොකද සිරීපාදේ කරුණා කරන්න යන තැන ගොඩක් අඩුවට තියෙනවා ඕන කරන දේවල්. අයිස් කැප්, එතකොට ග්ලව්ස්, ඒ වගේ ඉඳන් ඔක්කොම තියෙනවා එතන. ඉතින් හෙන්නම වෙන මෝඩකමක් කරේ. අපි නුවරඑළියේ ඉඳන් මම උස්සගෙනත් ගියා. එයාලා එහෙම ගන්න හිතන් ඉන්නවා නම් එතෙන්ට ගිහින් ගන්න. ඇත්තට මෙතන අපිට උඩට ගෙනියන්න ඕනේ ඔක්කොම දේවල් තියෙනවා. අපි කැම්පස් එකේ උදේ ඉඳන්ම ආව නිසා අපි හිතුවා වොෂ් එකක් දාලම කරුණා කරන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් අපි එතන තිබ්බ විශ්‍රාම ශාලාවට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා. ඊට පස්සේ රෑට කෑමත් කාලම රෑ 10 විතර වුණා අපේ කරුණා කරන්න පටන් ගත්තේ. මේ වෙනකොට නඩේ ඔක්කොම එකම තැන හිටියා. ඔක්කොම එකට යන්න ලෑස්ති වුණා. අපි කෝඩු නිසා අතේ පඳුරත් කැට ගහගෙන පහලිනුත් වැඳලා තමයි උඩට යන්න පටන් ගත්තේ.
මෙතනින් අපිට හම්බුණා මකර තොරණ. මෙතන චුට්ටක් වෙලා ඉඳලා ෆොටෝස් ගහලා ඊට පස්සේ ආයේ අපි කරුණාකරන්න පටන් ගත්තා. ඒ යන ගමන ඇත්තටම දුෂ්කර ගමනක්නේ. ඉතින් ඒ යන තැන් වල සමහන් එතකොට තේ වගේ දේවල් දීලා සිරිපා කරුණාකරන අයගේ මහන්සිය නිවන්නත් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද නගිනකොට තියෙන මහන්සිය ඔක්කොම නැතිලා යනවා ඒ තේ එක බිව්වහම. මෙතනින් හම්බ වෙනවා අපිට ඊළඟට සීත කඟුල. සීත කඟුලෙන් මූණ චුට්ටක් හොදගෙන අතපය හොදගෙන ගියා. මාරම ෆිට් එකක් එනවා එතනින් මූණ හොදගෙන යනකොට. මොකද මහන්සියෙන්නේ අපි දැන් කරුණාව පටන් ගන්නෙ. අපි ආය මැද හරියේදී කඩේක නැවතිලා පැණි රොටි කෑවා. අපේ යාළුවෙක් ගෙනල්ලා. ඊළඟට අපි ඉන්දිකටු පානෙන් නැවතුණා. නැවතිලා මොකද අපි කෝඩුකාරයෝ. මෙතනදී කෝඩුකාරයන්ට කරන්න චාරිත්‍ර ටිකක් තියෙනවා. ඒව ටිකත් අපි කරලා ඊළඟට ආය උඩට කරුණා කරන්න පටන් ගත්තා. මෙතනදී කෝඩුකාරයන්ට කරන්න ඕනේ කෝඩු චාරිත්‍ර ටික කරන්න ඕනේ දේවල් කෝඩු පැකට් එකේ තියෙනවා. කෝඩු පැකට් එක පහළදී කට්ටිය ඇවිල්ලා බෙදනවා. කෝඩු පැකට් එක උනේ රුපියල් 100ක් වගේ මට මතක විදියට. ඒකේ ඕන කරන දේවල් ඔක්කොම තිබ්බා. මේ වෙද්දී ගොඩක් උදේ වෙලා ඉරසේවෙත් ඉවරයි. ඉරසේවේ අපිට බලන්න පුළුවන් වුණා මගකදී. උඩමල්ලුවේ තිබ්බ තදබදෙත් එක්ක වීඩියෝ මුකුත් ගන්න බැරුව ගියා. ඊට පස්සේ අපි දවල් 11-12 වෙද්දී බහින්න ගත්තා. අපි නැග්ගෙත් 60 නලතන්නි පාරෙන් බැස්සෙත් ඒ පාරෙන්මයි. කට්ටියම එකට බැස්සා නඩේම. ඊට පස්සේ අපි අර ගියපු විශ්‍රාම ශාලාවෙන් නැවතිලා ඉඳලා පහුවදා තමයි යන්න පිටත් උනේ. අපි කෑම ගත්තේ පහළ තියෙනවා විජිත හොටෙල් කියලා කඩයක්. ඒකෙන් තමයි කෑම ගත්තේ. ඇත්තට මේකේ කෑම ගොඩක් හොඳයි. කෑම රසයි. ගානත් තවලක් නැහැ ෂේප්. මේ අයියාගේ ෂොප් එකේ මෙතනින් නිකන් යන්න දෙන්නේ නැහැ කාටවත්. ඇත්තටම මේ ඒගොල්ලෝ යන අයට පොඩි කෑල්ලක් කාලා හරි යන්න තමයි දෙන්නේ. අඬ ගහලා දීලා තමයි යවන්නේ. ඇත්තටම ඒකෙත් කෑම හොඳයි. So when I die, which I must do, could it shine down here with you? Just my love is mine, all mine. ආයෙත් සිරිපා කරුණා කරන්න එන අදහසින් අපි ඊළඟ බස් එකේ නැකලා කැම්පස් එකට එන්න තීරණය කරා. So thank you so much මගේ vlog එක බැලුවට. I will see you soon with new video. Bye.